හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අදත් මං අරන් අවිල්ලා තියෙන්නේ ලෝකේ භයානකම ප්ලේයර්ස්ලා 5 දෙනාගේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් like කරන්න. ඔයාලට මගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න ඕන නම් subscribe button එක click කරලා පැත්තේ තියෙන bell icon එක all click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. හරි ඉතින් ගයිස් ලෝකෙ පස්වෙනි භයානකම ප්ලේයර් තමයි XFF කියන්නේ. ඉතින් පට්ටම ප්ලේයින් එකක් තියෙන්නේ මෙයාගේ B2K වගේම තමා ගහන්නේ. වෙනසකට තියෙන්නේ AWM එකේ මූ කෙලින්නේ one tap. අම්මට සිරි වෙන one tap ටිකක් කෙලින්නේ ආයිමත්. ඉතින් හැක්ද දන්නෙත් නෑ. ගහන විදිය නම් පට්ට. ඉතින් මූ ගහන්නේ AWM විතරයි. ඉතින් මෙයාව CS එක හරි කස්ටම් එක හරි BR එක හරි සෙට් වුණොත් ඉතින් ආයිමත් ඉතින් ඔලු කුඩු කරගන්න තමයි පුළුවන්. ඉතින් පට්ට ප්ලේයින් එකක් තමයි මෙයාට තියෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි මම මෙයාව ලෝකේ භයානකම ප්ලේයර්ස්ලා 5 දෙනා අතරට දැම්මේ. පට්ටම ප්ලේයින් එකක් තියෙන්නේ. ළඟ ගහනවා ආයිමත් AWM එකෙන් නිකන් අම්මට සිරි වෙනවා. ඉතින් ප්ලේයින් එකක් තියෙන්නේ. ඔයාලත් මෙයාගේ ප්ලේයින් හොඳයිද කියලා කියන්න. නම්බර් 4 තමා අපි කවුරුත් දන්න Y444YT. ඉතින් පෞද්ගලිකව මමත් පට්ටම කැමති ප්ලේයර් කෙනෙක් තමයි මෙයා. ඉතින් පට්ට මූවමන්ට් එකක් තියෙන්නේ. මෙයාට YouTube channel එකක් තියෙනවා. ඉතින් පට්ටම පදිරි පිස්සුවක් වෙන ප්ලේයින් එකක් තමයි මෙයාට තියෙන්නේ. ඉතින් ලෝකේ භයානකම ප්ලේයර්ස්ලා 4 දෙනා අතරට මම මෙයාව දැම්මෙත් ඒක නිසා. මෙයාගේ මූවමන්ට් ඒ වගේ වෝල් ස්පීඩ් පට්ට. මෙයාගේ වීඩියෝ බලන්න හැකි ඔයාලට Y444 කියලා YouTube එකේ සර්ච් කරොත්. නම්බර් 3 තමයි CROXFF කියන්නේ. CROXFF පට්ට ප්ලේයින් එකක් තියෙන්නේ මෙයාගේ. මොබයිල් කොල්ලා මොබයිල් කෙලින්නේ ආයිමත්. ඉතින් පට්ටම මූවමන්ට් එකක් තියෙන. එහෙනම් අමුතුම මූවමන්ට් එකක් තියෙන්නේ මුගේ නම් පට්ට පදිරි වෙන ප්ලේයින් එකක් තියෙන්නේ. ඉතින් මොබයිල් PC කාරයොන්ටත් ගහන්න සයිස් එකේ තමයි ඉන්නේ. මූණන් අම්මට සිරි වෙන ප්ලේයින් එකක් තියෙන්නේ. ලංකාවෙත් ඉන්න T4D අයියා නිකි FF AP7 ඒගොල්ලොත් එක්ක බැලුවම මෙයාගේ ප්ලේයින් ස්ටයිල් එක එහෙනම් අමුතුම ප්ලේයින් ස්ටයිල් එකක්. පට්ටම විදියට ගහනවා. CSද BRද කස්ටම්ද ආයිමත් ඔක්කොගෙම එකම මූවමන්ට් එක තියෙන ගයිස්. ඉතින් ඔයාලත් මෙයාගේ වීඩියෝ ගිහින් බලන්න. CROXFF කියලා සර්ච් කරලා පට්ට පදිරියක් වෙන ප්ලේයින් එකක් තමයි මෙයාගේ තියෙන්නේ. හරි ඉතින් ගයිස් අද chart එකේ නම්බර් 2 තමයි Export FF කියන්නේ. ඉතින් මෙයා PC කොල්ලෙක්. පට්ටම ප්ලේයින් එකක් තියෙන්නේ. Y444ට වැඩිය මූවමන්ට් එක සහ හෙඩ්ෂොට් අතින් පට්ට. ඒක හින්දා මම මෙයාව නම්බර් 2 වෙනුවට 2ට දාන්න හිතුවා. හෙඩ්ෂොට් 99%ක්ම හෙඩ්ෂොට් ගහන්න. ඉතින් පට්ටම ප්ලේයින් එකක් මෙයාගෙත් තියෙන්නේ. මෙයාගේ වීඩියෝ බලන්න ඕන නම් YouTube එකට ගිහින් Export FF කියලා සර්ච් කරලා බලන්න. පට්ටම ප්ලේයින් ටිකක් තියෙන්නේ මෙයාගේ. අර හැම තැනම හෙඩ්ෂොට්. ඉතින් ගයිස් ඉතින් අපිට මේ chart එකේ නම්බර් 1 විදියට ගන්න පුළුවන්. ඉතින් අපි කවුරුත් දන්න Born to Kill. Born to Kill මෙයාගේ වැඩිය හෙඩ්ෂොට් යන්නේ නැති වුණාට IQ එක පට්ට ගයිස්. ඉතින් AWM එකෙන් මෙච්චර ගහනවා කියන්නේ IQ එකත් එක්ක පට්ටම පදිරියක්. හෙඩ්ෂොට් ගහන්න හැකිවට කොල්ලා හෙඩ්ෂොට් ගහනවා. ඉතින් දුර ගහනවා ආයිම සුපිරියටම. BR එක සෙට් වුණොත් නම් කපෝති. ඉතින් මේ වගේ ප්ලේයර් කෙනෙක් අපිට සෙට් වුණොත්. ඉතින් ගයිස් ඔයාලත් මෙයාගේ ප්ලේයින් බලන්න ආස නම් YouTube එකේ ගිහින් සර්ච් කරලා බලන්න Born to Kill කියලා. හරි ඉතින් ගයිස් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන ගමන් subscribe කරලා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් ඉතින් අපි ගියා. bye see you.